ඩිජිටල් සබ්ස්ක්‍රිප්ෂන් එකකට ට්‍රයල් වර්ෂන් එකක් ඇක්ටිවේට් කරලා ඒ ට්‍රයල් වර්ෂන් එක ඔයාට ඒ ටයිම් එක ඉවර වෙන්න කලින් කැන්සල් කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? මට මෙහෙම සිද්ධියක් වුණා Adobe Creative Cloud එකත් එක්ක. ඉතින් මම subscribe කරලා තිබ්බේ Adobe Creative Cloud එකේ තියෙන Premiere Pro එකේ subscription එකට 7 day trial එකකට. මම මේකට subscribe කරේ මට ඕනේ වුණා Premiere Pro එකට plugin එකක් හදන්න සිංහල captions auto generate කරගන්න මගේ සිංහල caption එකේ තියෙන back end එකම පාවිච්චි කරලා. ඒක කොහොම හරි හිතපු තරම් සාර්ථකුත් නැහැ. කොහොම හරි මේ දවස් 7 ගෙවිලා ගියා. දවස් 7ට කලින් මට මේක කැන්සල් කරගන්න හම්බුන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මට මැසේජ් එකක් ආවා පේමන්ට් එක ඩික්ලයින් කියලා. මොකද මම මේ ඔන්ලයින් දේවල් වලට දාන කාඩ් එකක් තියෙන. ඒකේ සාමාන්‍යයෙන් මම සල්ලි තියලා තියන්නේ නැහැ. හින්දා පේමන්ට් එක ඩික්ලයින් වෙනවා කොහොමද? ඉතින් මම ඊට පස්සේ Adobe එකට log වෙලා manage account එකට ගිහිල්ලා මම බැලුවා මේකේ cancel subscription option එක තියෙනවද කියලා. ඉතින් manage subscription එකට ගියාට පස්සේ එතන cancel subscription කියලා option එකක් තියෙනවා. එතනින් ගියාට පස්සේ මේ option එක no longer available. ඔයා payment එක resolve කරනකම් කියනවා. ඉතින් මම මේ trial එක activate කරේ. මට මේක cancel කරන්න උවමනාව තියෙනවා. ඒත් මට cancel කරන්න විදියක් නැහැ. payment එක කරලා cancel කරන්න ඕන. ඉතින් මට අනුව මේක ඇත්තටම අසාධාරණයි. මොකද trial එක end වුණාට පස්සේ ඕන වෙලාවක trial එක cancel කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ තියෙන විදිහට දවස් 7ට කලින් ඇවිල්ලා අපි trial එක cancel කරලා ඒක resolve කරගන්න ඕනේ payment එක වෙන්න කලින්. ඊට පස්සේ මම කරේ මෙතන මේගොල්ලන්ගේ AI chat එකක් තියෙනවා. මේ AI chat එකට කතා කරා. එකක් වෙලා යනකොට එතනින් real person කෙනෙක් කැපිය වුණා. ඉතින් ඊට පස්සේ එයාට මේ විදිහට communicate කරනකොට අර බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙයාට මගේ තිබිච්ච ප්‍රශ්න කිව්වා. ඊට පස්සේ එයා ඇහුවා මගේ මොකද්ද ඔයාලට ප්‍රශ්නේ හේතුව මොකද්ද මේකට කියලා. ඊට පස්සේ මම කමෙන් plugin එකක් හදුවා. ඊට පස්සේ ඒක මට දැන් අවශ්‍ය නැති හින්දා මම අයින් කරනවා. එහෙම කියලා ඒකට විස්තර කිව්වට පස්සේ එයා කිව්වා පැය 24ක් ඇතුළත ඔයාලට ඊමේල් එකක් එයි මේක කැන්සල් වෙන්න කියලා. එයා තේරුම් ගත්තා කිව්වා. ඊට පස්සේ කොහමරි පැය 24ක් ගියෙත් නැහැ. විනාඩි 5-10ක් ඇතුළත ඊමේල් එකක් ආවා මේක කැන්සල් කියලා. ඊට පස්සේ මේක රිසෝල්ව් වුණා. ඉතින් ඔයාලටත් මේ වගේ දේවල් ඕන තරම් වෙලා ඇති. පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාගේ එක්ස්පීරියන්ස් එකත් බෙදාගෙන යන්න.